Hi guys, welcome to my YouTube channel. මම අද ගෙනාවේ වෙනස්ම විදියට නිල කටරොඩු මල් වලින් පොල් ටොපි හදන රෙසිපියක්. කලරින් යොදා ගන්න නැතුව මේ වගේ පොඩි කට්ටියටත් මේ වගේ ස්වාභාවික මල් යොදාගෙන පොල් ටොපි හදාගන්න රෙසිපියක් තමයි මම අද ගෙනාවේ. බලන්න යමු එහෙනම්. මේකට මුලින්ම නිල කටරොඩු මල් ටික භාජනයකට දාලා උණු වතුර අණු කෝප්පයක් දා ගන්නවා. දාගෙන ඒක තැම්බෙනකම් මල් ටික වහලා තියනවා පැත්තක. ඊට පස්සේ හීනුවට ගාගත්තු පොල් අඩලයක ප්‍රමාණයක් ගා ගන්නවා. ගාගෙන මම අද ගත්තේ අකුරු චූටි කෑලි වලට කපාගෙන. මේ දිග වර්ග තමයි අවශ්‍ය. ඊට පස්සේ චාච්චක් ලිපේ තියලා අර හීනුවට කපාගත්ත අකුරු ටික මේකට දා ගන්නවා. දාගෙන උණු වතුර අඩු කෝප්ප භාගයක් දාගෙන හොඳින් කවලම් කර ගන්නවා. හොඳින් උණු වෙනකන් හොඳින් කලවම් කරගන්න. කලවම් කරගෙන එකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගත්තා. දාගෙන ආයෙ හොඳින් කලවම් කරගන්නවා. හොඳින් අකුරු ටික දිය වෙනකන් හොඳින් කලවම් කරගන්නවා. හොඳින් කවලම් කරගන්න. ඊට පස්සේ මේකේ පෙන දාගෙන එනකොට ගාගත්තු පොල් ටික දා ගන්නවා. දාගෙන ඊට පස්සේ වාජනේ අරගෙන ඒ පොල් ටොපි ටික දාගන්න වාජනේ තෙල් ටිකක් තවර ගන්නවා. තවරගෙන පොල් ටොපි ටික ගුලියක් එන විදියට මේ පොල් ටොපි ටික ගුලියක් වගේ එනවා. මේක හරියට පදමට එනකොට ඊට පස්සේ වාජනේ අර තෙල් ගාගත්තු වාජනෙට මේක දා ගන්නවා. දාගෙන අර හදාගත්තු කලරින් තේ හැඳි 3ක් මේකට දා ගන්නවා. දාගෙන රසම රස පොල් ටොපි එක හදා ගන්නවා. විස ಜಾති කලරින් වර්ග යොදා ගන්න නැතුව මේ වගේ ස්වාභාවික මල් වලින් ඇත්තටම මේ පොල් ටොපිය අපි හදා ගන්නවා නම් ඇත්තටම මේක ගොඩාක් ගුණදායකයි. චූටි බබාලට උනත් මේ වගේ දෙයක් හදලා දුන්නාම ඇත්තටම ඒ බබාලත් ආසාවෙන් කනවා. ඇත්තටම ලොකු කට්ටියට උනත් මේක ගොඩාක් හොඳයි මේ වගේ පොල් ටොපි හදාගත්තාම කන්න. තේ වෙලාවට තේ එකක් වක් කරගෙන මේ පොල් ටොපි එකක් අරගෙන කන්නත් පුළුවන්. ඇත්තටම ඔයගොල්ලෝ try කරලා මේක බලන්නකෝ. මාර රසට ආවා මේ පොල් ටොපි ටික. ගොඩාක් පාට නැති වුණත් ඇත්තටම ගොඩාක් රසට ආවා. අපේ චුටි බබාල් දෙන්නත් ගොඩාක් ඉල්ල කෑවා මේවා. ඇත්තටම ගොඩාක් රසට ආවා. මාරම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්නකෝ. මගේ රෙසිපි හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.
මගේ වීඩියෝ නැරඹුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි. ස්තුතියි.